Hi guys, අපි දැන් ඉන්නේ කුවයිට් සිටි එකේ. මම අද වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. මේ අපි බලමු අපි කොහෙද යන්නේ කියලා අද. අද දැන් දවල් 11:52යි වෙලාව. බලන්න අහස කොහමද තින්නේ. ජැකට් එකක් නැතුව ඉන්න බෑ මෙහෙ. අපි බලමු ඉන්න. මේ කඩවල් තියෙනවා බලන්න ડોකියුමන්ටේෂන්. අපි අද යනවා චර්ච් එකට. අපි ඉස්සෙල්ලා ගිහිල්ලා ස්ටේ එකක් දීලා ඊට පස්සේ අපි යන් චර්ච් එකට. චාය උන්ටාරලා. ස්ටේ එකක් දීලා අපි චර්ච් එකට යමු. බලන්න කෑම හදලා තියෙනවා මෙතන. සමෝසා තියෙනවා, රෝල්ස් නැහැ. ඉන්දියන් කඩයක්. මේක අර ලිටල් ඉන්දියා කියලා අපි මෙතනට කියනවා. ඔක්කොම මේ තියෙන්නේ සම්පූර්ණ කඩවල්. මම ඉන්න වීඩියෝ එකක් කරන්න එකේ. බලන්න දැන් මෙහෙ කඩවල් තියෙනවා. මේ එන පොඩි පොඩි කඩවල් තියෙනවා. අපි අර ලිටල් ඉන්දියා කියලා අර තමයි කියන්නේ මෙතනට. සමහර කඩ වහලා තියෙනවා. දැන් කොහොමද ජැකට් නැතුව ආර ඇවිදින්නත් බෑ. අපි බලමු. එක එකට විස්තර කරන්න බලමු. දැන් අපි චර්ච් එකට යන්න ඕනේ. මතකයි මෙතනින් ගිහිල්ලා ෆ්ලයි ඕවර් එකට උඩින් ගිහිල්ලා බ්‍රිජ් එක ක්‍රොස් කරන්න ඕනේ. බ්‍රිජ් එක ක්‍රොස් කරනකොට ඉන්න බලමු. මේක තමයි බ්‍රිජ් එක උඩින් බලනකොට තේන view එක. මේ පැත්තෙන් බැලුවොත් ගිහිල්ලා බ්‍රිජ් එක ක්‍රොස් කරමු. ඒක ක්‍රොස් කරලා බලමු. හරි guys, අපි දැන් බ්‍රිජ් එක ක්‍රොස් කරා. බ්‍රිජ් එක ක්‍රොස් කරලා මේ පේනවා බලන්න බ්‍රිජ් එක. මේක තමයි බ්‍රිජ් එකේ view එක. බ්‍රිජ් එක මම යා පැත්තෙන් ක්‍රොස් කරලා චාය එකක් බීලා. මොකද දැන් සෙල්සියස් 10ට 9ට වගේ බැහැලා තියෙනවා ක්ලයිමේට් එක. අවුවයි කිව්වට අවුවක් නැහැ මෙහි. දැන් මම චර්ච් එක පැත්තට යන ගමන් ඉන්නේ. මම ඒකත් දාන්න. කට්ටිය කියනවා කුවයිට් එක වේලිලා. එහෙමම කියනවා හැබැයි ලස්සන බලන්නකෝ. ස්ටාර්බක්ස් එක තියෙනවා මෙතන. ළඟදී ස්ටාර්බක්ස් එකට ගියාම බලමු. මේවල් ලස්සන මේක මේන්ටේන් කරලා තියෙන විදිය. කොච්චර අවුව සෙල්සියස් 50ට ගිහිල්ලා තිබ්බත් මේක මේන්ටේන් කරලා තියෙන ලස්සන බලන්න. හරි guys, අපි දැන් පාර පනිනවා. පාර පැනලා තව ටික දුරක් තියෙනවා. අපි බලමු. පාර පනිනකොට පරිස්සමෙන් හයිලයිට්ස් බලලා පනින්න ඕනේ. මේක හයියෙන් එනවා. ලංකාවේ වගේ නෙමෙයි. බලන්න මේකේ ලස්සන. ඔය ආවා චර්ච් එක ගාවට. මම ඇතුලේ පෙන්නන්න. තව ටික දුරක් තියෙනවා මේ අපි එන්ටර් වෙන්න ඕනේ වටෙන්. සෝ මම ඇතුලට ගිහිල්ලා ඔයගලන්ට වීඩියෝ එක කන්ටිනියු කරන්න. තවත් හයිවේස් තියෙන්නේ. and බීච් එකක් තියෙනවා එතන. මම ඒකත් මේ vlog එකේ පෙන්නන්නම්.
මේකත් ලෑන්ඩ් එක ඩොනේට් කරලා තියෙන චර්ච් එකට HH ෂේක් අබ්දුල්ලා අල් සලීම් අල් සබා එයාගේ ගවර්න්මන්ට් එක තියෙන කාලේ 1996 මේ චර්ච් එක තියෙන ලෑන්ඩ් එක ඒගොල්ලන් ඩොනේට් කරලා තිනවා. ඒක තමයි මේකේ තියෙන්නේ. මේක වතිකන් චර්ච් එකක්. ඊස්සේ මේ පැත්තෙන් අපිට ඇතුළට යන්න පුළුවන්. තමයි වටේ මෙන්න තියෙන්නේ. ඉතින් වහලා තියෙයිද දන්නේ. අපි ගිහිල්ලාම බලමු. vehicles යන්න බෑ. ඒකයි මේවා මේව බ්ලොක් කරලා තියෙන්නේ. මම අනිත් පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි බලමු පැත්තෙන් යන්න පුළුවන් වෙයි මම හිතන විදියට. බලමු. yes. යන්න පුළුවන් මේ පැත්තෙන්. මේ දෙපැත්තම ඒ ඩොනේෂන් එක ගැන දාලා තියෙනවා ලෑන්ඩ් එකේ. බලමු. කෝ වහලා. closed. Closed. After 3:30 தான் திறப்பாங்க. හරි guys අපි church එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. බලන්න ලස්සනට මේක ඩෙකොරේට් කරලා තියෙන්නේ. තමයි church එක. මේ පේන විදිය. පේන විදිය ලස්සට සරසලා තියෙනවා ක්‍රිස්මස් එකට. බලන්න කොච්චර ලස්සනට මේක සරසලා තියනවාද කියලා. ක්‍රිස්මස් ට්‍රීස් ඊට පස්සේ ඩෙකොරේෂන්ස්. හරි ගයිස් අපි බීච් එකට යන ගමන් ඉන්නේ. බලමු අපි බීච් එකේ මොනවද තියෙන්නේ, මොනවද කරන්න පුළුවන්, කන්න මොනවද තියෙන්නේ, ඒවා ටික බලමු. හරි මම පාර පැනලා මේ වීඩියෝ එක කන්ටිනියු කරන්න. රැඳී සිටින්න. වාහන තිබුණා හෝල්සේල් එක එනවා. පාර පයින් බලමු. ආයි වාහනයක් එනවා. පාර පයින් බලමු. Nice. ගස් ටිකක් වෙයිලා තියෙනවා මෙතන. ෂුවෙක් පෝට් එකටත් මෙතනින් යන්න පුළුවන්. බෝඩ් එකක් තියෙනවා නේද දාලා. මම නම් මෙතනින් පෝට් එකට ගිහිල්ලා නැහැ. මෙතන තියෙනවා පෝට් එකක්. කන්ටේනර්ස් උද්‍යානයක
යන්න පුළුවන් වෙයි. කාහිරක් තියෙනවා. අපි බලමු. තාම අතන රතු ලයිට් එක තමයි තියෙන්නේ. ඒක නිසා දුවලා පාර පැනලා මෙතන තාම කල් ලයිට් එක ඕෆ් කරලා නැහැ. ඒත් වාහන නැහැ. එක වාහනයක් එනවා. මම හිතන්නේ කස්ටම්ස් එකේ කෙනෙක් තමයි ගියේ. හරි. ඔන්න අපි ආවා බීච් එකට. බීච් එකට ආවා. අපි ළඟට ගිහලා වීඩියෝ එක කන්ටිනියු කරමු. Hi guys. අපි දැන් බීච් එකට ආවා. මේක තමයි තියෙන view එක. මම ඉන්නේ එක පේනන්න ලස්සට. ලස්සට හාපර් එකක් පේනවා. බලන්න. ඒක පාලමක් වගේ දාලා තියෙනවා. පේනවද ඔයගොල්ලන්ට? මේ බීච් එක මෙතන ඉඳලා බලනකොට තියෙන view එක. මේ අහස තියෙන ලස්සන බලන්නකෝ. අවුව පොඩ්ඩක්වත් නැහැ. මාර කූල් එකට ලස්සන තියෙන මෙතන මාළු වල්ලන්න පුළුවන්. next time අපි මාළු තල්ලමු. හරි. හරි guys. හරි. දැන් අපි ඔතන බ්‍රිජ් එක ගාවට යනවා. මෙතන බෝට් යාඩ් එකකුත් තියෙනවා. බයික් එකෙන් යන්න ලොකු බෝට් යාඩ් එකක් තියෙනවා. මම ඒකට එක්කම යන්න පුළුවන්. බලන්න නැති කට්ටිය බලන්න. යන්න බැරි කට්ටිය locations දාන්න කට්ටිය යන්න බලන්න එක්ස්ප්ලෝර් කරන්න. බලන්න අහස. ලස්සන අහස. ඔන්න guys අපි ආවා මෙතනට. මේක මෙතන ඉඳලා අපි ඉස්සෙල්ලා එතන ඉඳලා තමයි වීඩියෝ එක ගත්තේ. දැන් මෙතනට ආවා. මෙතන බෝට් හඩයක් තියෙනවා. ඊට පස්සේ මේක තමයි view එක. අපි එතනටත් යන් බලන්න. ඊට පස්සේ එතන පෝට් එක තියෙනවා. අපි අද බලමු මොකද කරන්න පුළුවන් කියලා. මේක තමයි අහස view එක. බලන්න මේකේ ලස්සන. කළු කරලා අද වහින්න හදන්නේ වගේ. බලමුකෝ.